ඉස්සරහට විමර්ශනය කරලා CID එක විමර්ශනය කරලා එයාලා වැරද්දක් කරලා තියෙනවා නම් ඒකට අනිවාර්යයෙන්ම නීතියෙන් කටයුතු කරනවා. එයාලා කිසිදු අසාධාරණයක් වෙන්නේ කරලා තියෙනවා සර්. හිර කූඩුවේ හිටියා 12ක් විතර. කෙල්ලොත් හිටියා හිර කූඩුවේ. එතකොට උන් දැක්කේ නැද්ද? එතකොට මගේ ගමේ කොල්ලෙක් 16 කණුවේ ඉඳලා තියෙනවා. ඒ කොල්ලා කිවි මං ඇහුවා පුතා මේක දැනගන්න ඉස්සලා කවුද අම්මා ඔයාගේ කවුද කියලා ඇහුවා අයියා. මම මැරිලා කියලා එතකොට දන්නේ නැහැ මං කොහොම මගේ පුතා සත්සරනේ පුතේ අයියෝ ආඳුරන්නේ නැද්ද කියලා මං ඇහුවා. එතකොට කිව්වා නෑනේ මම දැනගෙන හිටියේ මම බැරෙක් උඩ හිටියා. සර් හමුදාවෙත් පොලිසියෙත් මිනිහෙක් අත්අඩංගුවට ගත්තා නම් ඇස් දෙකෙන් බලන්න එන්නේ නැති සොල්දාදුවෙක් නෑ සර් ලෝකේ. ඌ දැක්කා. මගේ ගමේ උනාට ඌවත් මට කිව්වේ. එතකොට කොච්චර මං අසරණයි. ගාරු කරන්න ඕනේ මිනිස්සුන්ට. ඒක අනිවාර්යයෙන්ම අපි පිළිගන්නවා. පොලිස්පතිතුමා වර්තමානයේ පිළිගන්නවා දඬුවම් දෙන්න තියෙන වැරදි කරන මිනිස්සු සියලු දෙනාටම දඬුවම් දෙනවා. හරිද? ඒ නිසා ඔයාලා ඒක කලබල වෙන්න එපා. ඔයාලා තව මෙතන ප්‍රශ්න ඇති කරගන්න එපා. මේ යන්නේ දැන් මේ මැතිවරණ කාලයක්. මේ යනවා ඒ කාලේ. ඒ නිසා ඔයාලා සමාදානයෙන් මේ කරන ඔයාලගේ අයිතිවාසිකම කිසිම දෙයකට වැරදි කරන්නේ නැතුව වැඩ කරන්නේ නැතුව තවත් ප්‍රශ්න ඇති කරගන්න නැතුව ඔයාලා මේ උද්ඝෝෂණය කරන්න කිසි ගැටලුවක් නැහැ. හරිද? අම්මගේ හිතේ තියෙන දුක තේරෙනවා අපිට. තේරෙන්නේ නැති නෑ. කිසිම කලබලයක් කරන්නේ. ඒකට අනුව අනිවාර්යයෙන්ම නීතිය කටයුතු සිද්ධ කරනවා. කිසිම කලබලයක් මන්නේ. මම මෙච්චර ඉවසන්නේ මගේ පුතාට. දඬුවම් කරපු මිනිහා විතරයි මට ඕන. ඒ මිනිහා විතරමයි මට ඕන. මගේ පුතාව තාප්පකින් පැන්න කියනවා පස්සේ ෆලෝ කරගෙන ආව කියනවා විවිධ කතා කියනවා. ඒ විවිධ කතාත් ඔය කමෙන්ට් දාන ගෑනුත් සමහරට OIC මහත්තයාගේ හොර ගෑණියෙක්ද දන්නේ. මට ඒක අදාළත් නැහැ. උඹත් හොඳට මතක තියාගනින් මම මීඩියා වලට මේ කියන්නේ. හරිද? උඹ හොර ගෑණියෙක්ද දන්නේ? උඹ හොර ගෑණියේ. මගේ කොල්ලා ගැන දැනගෙන කතා කරපන්. ඔතනින් අයින් එන්න බහතුරු ඔයමේට පාරට එන්න. හරි. අපි ඕක දැන් අවසන් කරන්න අම්මා. හරිද? එතකොට මේකේ මොනවා හරි දෙයක් තියෙනවනම් මට කතා කරන්න ඇවිල්ලා මම ඇවිල්ලා කියන්න කිව්වා. හරිද? මොනවා හරි දෙයක් තිබ්බම මට කතා කරන්න අම්මා. හරි? ඒ ඔයාලා වෙනුවෙන් ඔයාලා අපේ වසමේ ඉන්න ඔයාලා වෙනුවෙන් තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. හරිද? අපි මේ ඇවිල්ලා ඉන්නේ ඔයාලට ගහන්නවත් අරවටු කරන්නවත් නෙමෙයි. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණ ගමන් කොහෙටද එනවා ඔයාලා දුවගෙන? පොලිසියට. ඒ පොලිසියට එනකොට අපි දැනගන්න ඕනේ ඔයාලකට ඒ දේ කරලා දෙන්න. අපි ඉන්නේ ඒකට. හරිද? ඒ නිසා අපි ඒ තමයි මේ ඇවිල්ලා ඉන්නේ. අපිට රජයෙන් නේද? අපිට පඩියක් ගෙවලා මේ තේපල දීලා ඉන්න තමයි ඒකොල්ලොන්ව හරි අත්අඩංගුවට නෑ නෑ ඒක අනිවාර්යයෙන්ම කරනවා. ඒක දැන් දීලා තියෙනවා CID එකෙන් ඒක විමර්ශන කටයුතු සිද්ධ කරනවා. ඉවසගෙන බලන් ඉන්න මොකද්ද වෙන්නේ කියලා. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අම්මා ඕන වෙලාවකට කතා කරා. ඉවසීම තියනවා සර්. හරි එන්න. ඔයාලා විසිරලා දැන් ඔයාලා විසිරලා ඔයාලා දැන් කියන්න ඕනේ පණිවිඩය දුන්නා. ඔයාලා මගේ පොලිස් වසමේනේ මම ඔයාලටනේ අයිති. මට එක දෙයක් කියන්න තියෙනවා. ඒ කට්ටියට පණිවිඩය මෙයාලා බොහෝ දුරට මේ ස්පාකාරයොත් එක්ක සම්බන්ධකම් තියෙන OIC කෙනෙක් නෙමෙයි මිනිහා. එතකොට යාට තියෙනවා මාවත් මගේ පවුලේ ඉන්න දරුවත් මගේ ස්වාමියාත් මැරීමේ හැකියාව යාට තියෙනවා බොහෝ. එහෙම නෑ අම්මා. මේ පොලිස් වසමේ අපි ඉන්නවා. අපි ඉන්න ඕන දෙයකට. හරි ඕන වෙලාවක ඕන දෙයකට කතා කරන්න. මෙතන මගේ නිලධාරීත් ඉන්නවා බීච් එකේ. ඔයාලත් එක්ක කිසිදු අමනාපයක් නෑ. ඕන වෙලාවක කතා. මමත් ඉන්නවා. රයිට් ඊට වඩා මට මගේ උසස් නිලධාරීනුත් ඉන්නවා. එහෙම නෑ. ඔයාලා අපි මේකේ රාජකාරී කරන ඕන වෙලාවක අම්මා මේ ඕන වෙලාවක මේ පැය 24ම ඉන්නවා අපි ඔයාලා වෙන්නේ කතා කරන ඕන දෙයකට එනවා. හරි සර්. හරිද? වගකීමෙන් කියන්නේ. ඒ නිසා ඔයාලා අපිට මේ දුරක් නැහැ. අපි ඔයාලා මේ අපි යුනිෆෝම් එකක් අඳන් ඉන්න ඒක විතරයි වෙනස. හරිද? අපි ඇවිල්ලා ඉන්නේ ඔයාලා වෙනුවෙන්. නේද? ඔයාලා වෙනුවෙන්. ඒ කිට්ටකට මුවා වෙලා සර්. ඒ වැඩ කරනවා නම් ඒ මිනිස්සු ඔයාලට දඬුවම් හම්බ වෙයි. හරිද? ඔච්චර පාදඩ වැඩ. මානසිකයි කිව්වා. අම්මට දෙන්න බෑ. මගේ පුතා සර්. කරන්න